තමන්ගේ බිරිඳට මෙච්චර උපහාරයක් කිරීම යුතුයකමක් ඉෂ්ට කිරීමක් නෑ පිරිමියෙක් වෙන කාන්තාවක් ළඟට නොයෑම තරම්. අර ගෑනුන්ගේ ජීවිතේ පෑරුණා. මේ සපත්නී දෝෂය කියන එක කියන්නේ බිරිඳ ඉද්දෙන් තවත් බිරිඳක් විදිය ළඟට අයුතු විදියට යන්නේක අර බිරිඳගේ හිත පාරන දුක ඉස්සර මිනිස්සු ප්‍රාර්ථනා කළා දෙනවා මට සපත්නී දෝෂ ලැබෙන්න එපා කියලා. ඉතින් ගමේ ගෑනු ටික එකතු වෙලා කිව්වා අපේ මිනිහලා රැක ගන්න බැරි අර හැතිරි නිසා. දැන් මට කියන්න අර කාන්තාව මේ ඇඟ විකුණ මේ ජීවත් වෙන වැඩපිළිවෙල එයාගේ ජීවිතයේ එයාගේ ආත්ම භාවය එයාගේ සසර ගමන එයාගේ භවය උඩට උස්සන එකක්ද භවයේ යටට යවන එකක්ද පහළට යවන එකක් හතරමා අපායට යවන එකක් ආන්න ක්‍රියාව. ඊට පස්සේ අර බවලත්තු ටික කල්පනා කළා ඕකි නැති කරමු. එතකොට මෙතන හිටපු හොඳ කට්ට කෛරා ටික අම්මන්ඩිලා දෙතුන් දෙනෙක් කතිකා කරගෙන හොඳ වෙදෙක්ගෙන් බෙහෙතක් හොයාගත්තා සයනයිට් වගේ එකක්. ඩිංගිත්තක් බෙහෙතක් හොයාගත්තා. ඒක ඔළුවේ ගාන නාන සුණු වලට සබන් කුඩු වලට පොඩ්ඩක් කවලම් කරලා ගාන්න තියෙන්නේ ඔළුවේ ගාලා වතුරේ ඔබපු ගමන් කොණ්ඩේ යනවා. සයනයිට් වගේ එකක් චූටි ඩිංගිත්තක් තියෙන. අර ගණිකාවට උපස්ථාන කරන කෙල්ලට අල්ලස් දීලා උඹ වෙන කිසි දෙයක් කරන්න එපා කොණ්ඩේ ගාන සුණු වලට මේක කවලම් කරපන් කිව්වා. නාන්න ගියා ගණිකාව. වතුරේ ඉබුණා. කොණ්ඩේ කලාලයක් වගේ වතුරේ පාවෙනවා. ඒ අතරේ අරයා සුණු හදනකොට දැම්ම අර බෙහෙත. වැඩ කරකෙල්ල. අල්ලස් අරගෙන. ඊට පස්සේ මොකද උනේ? දැන් අරයා ගොඩට ඇවිල්ලා අරක මේවා කළා කොණ්ඩේ අග ඉඳලා ගාගෙන ගාලා වතුරේ බොනවා. වතුරේ බිච්ච ගමම්ම කොණ්ඩේ ගැලවිලා පාවෙලා ගියා වතුරේ. වැඩකාර කෙල්ල පැන්නා. උඩට එනකොට තට්ටේ විතරයි. ඒ බෙහෙත කවදාවත් කෙස් ගහ කොළුවේ හට ගන්නෑ. ඉස්සර බෙහෙත් තිබිලා තියෙනවා. ඇඟේ රෝම ඉවත් කරන්න, කොණ්ඩේ ඉවත් කරන්න බෙහෙත් ආයේ කවදාවත් ඒ රෝම එන්නේ නැහැ. කොණ්ඩේ එන්නේ නැහැ. ලබු කට්ටක් වගේ ඔළුව මත ඕන. අර කෙල්ල කැත වෙලා ගියා. කොච්චර ගින්දරක්ද Tamanda ලස්සන ගෙනලා දුන්න කොණ්ඩේ ඇස් ඉදිරිපිට ගඟේ ගාගෙන යනකොට. විලාප තිබ්බා. ගොඩට ඇවිල්ලා ලැජ්ජයි දැන් තමන්ගේ ගුබ්බෑමට යන්න. අර බඩු ටික ඔක්කොම එකතු කරගෙන පැනලා ගියා. පැනලා ගිහිල්ලා රම්බඩු විකුණලා ඔළුවේ සුදු රෙද්දක් බැඳගෙන ඉඩමක් ඉන්න තැනක් අරගෙන බිස්නස් එකක් පටන් ගත්තා. තල තෙල් හිඳිනවා. ඉස්සරහා තල තෙල් හිඳිනවා. පිටිපස්සේ කසෙප්පු හිඳිනවා. එතකොට දැන් මේක දැන් තෝරගත්ත ජොබ් එකත් තමන්ගේ භවයේ උඩට යන එකක්ද යටට යන එකක්ද? තමන්ගේ සසර ගමන දුකටම ඇදලා දාන එකක් හොයාගත්තා. බලන්නකො සසර. දැන් ඉස්සරහා තෙල් හිඳිනවා. තෙල් හල. පිටිපස්සේ නැටුම් තෙල්. ඊළඟ මිනිස්සු ඇවිල්ලා බීලා වෙරි වෙලා යනවා. එක දවසක් වෙරි වෙච්ච මිනිස්සු දෙන්නේ ඔය සැනකෙලියට ගිහිල්ලා ලස්සන සලු දෙකක් අරන් තමයි බොන්න ආවේ. උන් ඒක කරේ දාගෙන බීලා ඇවිල්ලා වෙරි වෙලා අර කඩේ ඉස්සරහම වැටුණා. කවුරුවත් නැහැ වටපිට බැලුවා අර ගෑණි අර සලු දෙක හොරකම් කළා. දැන් සොරකම් කිරීම කළා තමන්ගේ ආත්ම භාවයේ උඩට යන එකක්ද පහළට යන එකක්ද? ඒ කියන්නේ හොරකම කියන එක මුල් කරගෙන සංසාරේ කවම ජීවිතයකවත් සැපක් ලැබෙනවද? නැහැ. ටොපියක් හොරකම් කළත් ඒ හොරකම මුල් කරගෙන කවදාවත් සැපයක් ලැබෙන්නේ නැහැ. දුකමයි ලැබෙන්නේ.
උකුණෙක් ලේනිත් එක් මැරීම ගත්තොත් එය මුල් කරගෙන සංසාරේ කවදාවත් සැපයක් ලැබෙන්නේ නැහැ. දුකමයි ලැබෙන්නේ. ඒකයි ඒවට හාන භාගීය ධර්ම කියන්නේ. කුසලයේ කියන එක විශේෂ භාගී උඩට දාන ඒවා. ඉතින් වැරදි කාම සේවනයේ මුල් කරගෙන මේ ජීවිතේ සතුටක් විඳි. සංසාරේ කවදාවත් සතුට කියන එකේ අබමල් රේණුවක්වත් වැරදි කාම සේවනයේ නිසා එන්නේ නැහැ. ඒකේ කර්ම විපාක විදිහට එන්නේ දුකමයි. මේකේ හොරකම් කළා බීපු බේබද්දන්ගෙන් සලු දෙකක්. ඊට පස්සේ ඕම හිටියා. ඕම එනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මහරහතන් වහන්සේ නම ගෙන්ගෙට සපදාන චාරිකාවේ පිණ්ඩපාත වැඩියා. සපදාන චාරිකාවේ දුතාංග විදියට වඩිනකොට ඒ දුතාංගේ ස්වභාවය තමයි කිසිම gedarak මං අරින්නේ නැහැ. මෙයා සතුරෙද්ද, මෙයා ගණිකාවක්ද, මෙයා මිනිමරුවෙක්ද කියලා ඒව හොයන්නේ නැහැ. අර ගෙදරට ගිහිල්ලා පිණ්ඩපාත ගන්න. ඒ ගෙදරට වඩිනකොට උන්වහන්සේ රාග දේශ මොහ දුරු කරපු කෙනෙක්. මේ බවලතා උපන්දා ඉඳලා දැක්කේ රාග දේශ මොහ තියෙන මිනිස්සු. දුවේ පුතේ පින්වතුනි අපි ලෝකෙට නොකියුවට අපේ මූණේ කොතනක හරි අපේ හිතේ ආසාව තියෙනවා කියලා කොනකින් හරි පේනවා. අපිට තරහ ගියොත් මූණේ කොතනකින් හරි පේනවද නැද්ද? මෙයා මාත් එක්ක කතා කරන්නේ කැමැත්තෙන්ද නුරුස්සන කමෙන්ද කියලා මූණේ කොතනක හරි තියෙනවද නැද්ද? මෙයා මට තරහයිද නැද්ද කියලා මූණේ කොතනක හරි තියෙනවද නැද්ද? කොච්චර hina වුණත් ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා නම් කොනක හරි පේනවද නැද්ද? වැඩිපුර බුදියා ගත්තද නැද්ද කියලා ඇහි කොනක හරි තියෙනවද නැද්ද? නිදි මැරුවද නැද්ද කියලා ඇහි කොනක හරි තියෙනවද නැද්ද? අපේ ජීවිතේ මේ රෝම කූපයකින් හරි එළියට එනවා. නිසා මේ කෙල්ල මෙතෙක් කාලයක් දැක්කේ රාගයේ වැක්කිරෙන මිනිස්සු, ද්වේෂයේ වැක්කිරෙන මිනිස්සු, මෝහයේ වැක්කිරෙන මිනිස්සු, අමෘතේ හොයාගෙන එනවා වගේ කසිප්පු හොයාගෙන එන මිනිස්සු දැක්කේ. වෙරි වෙලා යන බේබද්දොන්ගේ මූණු දැක්ක මේ බවලතාට රාගය දුරු කරපු, ද්වේෂය දුරු කරපු, මෝහය දුරු කරපු, ලෝකෙටම මෛත්‍රිය පතුරවන රහතන් වහන්සේ නමක් දකිනකොට හදවතට දැනුණා. පුදුම සතුටක් ඇති වුණා දැක්ක ගමම්. දැන් මට කියන්න රහතුන් ගැන චිත්ත ප්‍රසාදය පහළට යන කර්මයක්ද ඉහළට යන කර්මයක්ද? මේ කෙල්ලගේ ජීවිතේ හා පුරා කියලා විශේෂ භාග්‍ය කුසලයක් රැස්වුණා. දැන් ඔබට අද රැස්ුනේ විශේෂ භාග්‍ය. කියන්නේ ඔබ මැරිලා යම් උපතක් ලබන්න තිබ්බද? ඔයාලා දන්නේ නැතුණාට ඉපදෙන්න තිබ්බ තැන අද වෙනස් වුණා. උඩට ගියා. මේ මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ දක්වපු නිසා.